හයි හැමෝටම අද අපි ලස්සන කේක් එකක් හදන්නයි ලෑස්තිලා ඉන්නේ. එකක් කිව්වට එකක් නෙමෙයි දෙකක්. මේ කේක් එක හදන්න කලින් ඔයා අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහින් සබ්ස්ක්‍රයිබ් කරලා එන්න. එකක් නෙමෙයි දෙකක් කිව්වනේ. පළවෙනි එක ඒ ගර්ල්ගේ බර්ත්ඩේ ෂූට් එකට, දෙවෙනි එක ඒ ගර්ල්ගේ බර්ත්ඩේ කේක් එක. දෙවෙනි කේක් එක තමයි මම හදපු වටිනාකමින් වැඩිම කේක් එක. අපි බලමුකෝ කේක් එක කොහොමද හදන්නේ කියලා. මේ විදිහට කේක් එකේ ක්‍රම් කෝට් එක දාගත්තට පස්සේ කේක් එකේ මේ අයිසිං එක අපි දාගන්නවා මේ ගර්ල්ගේ මේ කේක් එකට. අයිසිං එක දාලා ඉන්නට පස්සේ කේක් එකේ වටේ බෝඩර්ස් ටික අඳගන්න එක තමයි කරන්න ඕනේ. ඊට පස්සේ කේක් එක තව විදිහට ඩෙකොරේට් කරන්න අපි කේක් එකට බීට්ස් ඇඩ් කරනවා. ඒ ගර්ල්ගේ කැමත්ත විදිහට මේ විදිහට රිබන්ස් ඇඩ් කරා කේක් එකට. ඒ වගේම මෙන්න මේ විදිහට බීට්ස් ඇඩ් කරනවා කේක් එකට. මේ විදිහට තමයි කේක් එක අපේ අතින් පැක් වුණේ. බලන්නකෝ ෆයිනල් අවුට්පුට් එක කොහොමද කියලා. මේ තියෙන්නේ මං හදපු වටිනාකමින් වැඩිම කේක් එක. කේක් එක හදන්න වෙලාව ටිකක් මදි වෙච්ච නිසා මම ලොකුවට වීඩියෝ ක්ලිප්ස් ගන්න ගියේ නැහැ. කේක් එක මේ විදිහට හදනවා. ඉතින් බලාගෙන ඉන්න කේක් එක කොහොමද හදන්නේ සහ ෆයිනල් අවුට්පුට් එක කොහොමද එන්නේ කියලා. අපි ඉන්නේ කොහමද වාරණා නැතුවම සදා අනේ ඉතින් මගේ නිසා බලාන ඉන්නවා සිතා මගේ නැතත් අනේ ඔයා හිමින් සිනාසිලා. Yep.